අපි දැන් ඉන්නේ මේ මකර තොරණ ළඟ. අපිට කාව පිරිස ඉදිරියේ ගමන් කරනවා. තව පිරිසක් රැඳී සිටිනවා. ඇත්තරම විශාල සතුටක් දැනෙනවා හිතට. යම්කිසි විදිහේ ජයග්‍රහණයක් අපි ලබලා තියෙනවා මේ වෙනකොට. සෑහෙන පිරිසක් ඉන්නවා මේ සිරිපාදයේ පිළිබඳ සෑහෙන්ට අය අවදි වෙලා තියෙනවා. ඇති වුණු යම්කිසි ප්‍රශ්න නිසා ගොඩක් අය අවදි වෙලා තියෙනවා. ඒ ලැබුව ජයග්‍රහණය මම හිතන විදිහට ඇත්තටම සුමන සමන් දෙවි හාමුදුරුවෝ සියලු බෞද්ධ ජනතාව විත මම හිතන්නේ දිවස්සෝමලා බැලුවා. එහෙම. මේ ආශිර්වාදය ලංකාවේ හැම තැනකම සිද්ධාස්ථානයකටම උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ පිබිදීම හැම බෞද්ධයෙක්ම බෞද්ධ ස්ථානයකටම යොමු වෙන්න ඕනේ. මේක දැන් ශ්‍රීපාදෙන් අපි මුල්ම ආරම්භ කරලා දුන්නනේ දේව. එතකොට මේ වගේ අපි කියන්නේ ඉදිරියේදී සියලුම රටේ තියෙන අනිත් පන්සල් වල මේ පිබිදීම ඇති වෙන්න ඕනේ. එතකොට ඒකට ගමේ ඉන්න තරුණ පිරිස මේ එකට රොක් වෙලා ගමේ ඉන්න පන්සලේ නායක හාමුදුරුවොත් එක්ක එකතු වෙලා කතා බහ කරලා ඉදිරි වැඩ කටයුතු කරන්නේ කොහොමද? අපි කොහොමද මේ රට ගමේ පන්සල් ටික හදන්නේ? පන්සලේ තියෙන මොනවද අඩුපාඩු? ඒවා නුඹලා සාකච්ඡා කරන්න කරලා තමයි ඉදිරියට අපිට මේ දේ ගෙනියන්න පුළුවන්. අපේ මේ බුද්ධ ශාසනය ලස්සන කරන්න පුළුවන්. එතකොට තේරුණාද? ඒක නිසා හැමෝම සියලුම දෙනා මට ආදරය කරපු අපිත් එක්ක එකතු වුණු අපි සියලුම සංවිධානත් එක්ක එකතු වෙලා ඉදිරියේදී ලස්සන ගමනක් යමු. අපේ මේ බෞද්ධ උරුමයන් සමාන දේවල් තියෙනවා මේ දරා වැටිලා විනාශ වෙලා තියෙන අපි මිනිසුන්ට අමතක වෙච්ච දේවල් තියෙනවා. අපි ඒවා ඉදිරියේදී බලලා ඒවා නගා සිටුමු සියලුම දේවල් අපි හැමෝම එකතු වෙලා සියලුම සංවිධානකේ ඒක නිසා අපි ඉන්න මේ ලබන පොයට අපේ විශේෂ වැඩසටහන ලබන පොයට විශේෂ වැඩසටහනක් තියෙනවා 2017 පොය 12ම අපි ජනවාරි වල තමයි පටන් ගන්නෙ. එතකොට ඒ වගේ අපිත් එක්ක එකතු වෙන්න අපි මුළු ලංකාව පුරාම තියෙන පන්සල් ටික එක්ක කතා කරලා ඒ වගේම අද අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රීපාදේ ඉන්න නායක ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා ශ්‍රීපාද බාරව ඉන්න උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරලා බුදු පිළිමය කොහොමද භගවාලනට කවුද ගෙනල්ලා තිබ්බේ? ඇයි ගෙනල්ලා තිබ්බේ? උඩ බුදුමැදුරක් හදන්න ඕනේ නම් ඒ සීලම බුදුමැදුර හදන කටයුතු අපි බාර අරගෙන උඩ බුදුමැදුරක් හදලා නැවත එම බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන්න උන්වහන්සේගෙන් අද අවසරය ඉල්ලනවා. උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරන මේ අපේ චතුරංග අයියා එහෙම විස්තර කියයි. අපේ එතන ඒ බුදු පිළිම වහන්සේට හිසට සෙවණක් අවශ්‍යතාවයකුත් පැනනගිලා තිබ්බයි කියලා ආරංචියක් කියලා තිබ්බයි. ඒකටත් අවශ්‍ය කටයුතු කොහොමද කරන්න කියලා ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනාව පිට වැඩ කටයුතු කරන්න විශේෂ සාකච්ඡාවකුත් අපි බලාපොරොත්තු වෙනවා ලෑස්ති කරගන්න. උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේ නැවත ශ්‍රීපාද පත්මයට ගෙනල්ලා තියලා බුදු කුටියක් හදලා ලස්සන බුදු කුටියක් හදලා ඒ බුදු පිළිම නැවත තැන්පත් කරන්න අපි අද උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරනවා. ඒක නිසා නොඑක් විදිහේ ගැටලු තිබ්බා මේ දාලා මේ ප්‍රශ්නයක් මෙහෙම අපි අද සාකච්ඡා කරලා අපි හොඳ දෙයක් කරමු. හැමෝම එකතු වෙලා සීලුම් දෙනෙක් එකතු වෙලා හොඳ දෙයක් කරමු. ලස්සන බුද්ධ මන්දිරයක් හදලා නැවතත් ඒ බුදු පිළිම වහන්සේ ශ්‍රීපාදින් තැන්පත් කරමු. ඒ වගේම අපි නැවතත් කියන්න ඕන දෙයක් තියෙනවා. මා අතින් යම් කිසි වරදක් සිද්ධ වුණා නම් ඒ සීළු වැරදි වලට මම සමාවිල්ලනවා හැමෝගෙම. ඒක නිසා අපි හැමෝම එකට එකතු වෙලා යනවා. කවුරුත් මෙතන අසමගි නෑ. කවුරු සම්පූර්ණ මිනිස්සු නෑ. ඔව් කවුරුත් සාර සම්පූර්ණ මිනිස්සු නෑ. හැමෝම අතින් වරදි සිද්ධ වෙනවා. හැබැයි මම ලොකු වරදක් කරලා නැහැ. මේ සමහරක් අය මගේ වුණ සුළු පොඩි වැරද්දක් ඒක ලොකුවට පෙන්න. නමුත් මගෙන් වුණු වැරදි වලට මම ඒ සීලුම් දෙනාගෙන් මම සමාවිල්ලනවා. අපි හැමෝමත් එක්ක එකතු වෙලා ඉදිරියේදී කටයුතු කරනවා. ඔයාලත් අපිට එකතු වෙන්න අපිත් එක්ක එකතු වෙලා සහයෝගයක් දෙන්න. අපි මේ ඉදිරියේදී කරන්න යන වැඩ කටයුතු. ඒ වගේම අපි බුදු පිළිම වහන්සේ නැවත ශ්‍රීපාද පත්මෙන් තියලා ඒ බුදු කුටිය හදන්න ඉදිරි වැඩ කටයුතු අද දිනේ අපේ නායක ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා අපි නැවත නුඹලාට පණිවිඩයක් දෙනවා. මොකද මේ සිග්නල් වල ප්‍රශ්නයක් තියෙන. ඒක නිසා ලයිව් දෙන්න බෑ. අද සහභාගී නොවුණු එදා පිළිමය වඩම්මන්න සහභාගී වෙච්ච අපේ සියලුම දෙනාට බොහොමත් පිං බොහොමත් ස්තුතියි. ඒ වගේම පිළිමය දුන්න මහත්මයාටත් බොහොම ස්තුතියි බොහොම පිං. එතකොට එදා ආව අපිත් එක්ක සංවිධානයක් ඒ සංවිධාන කිහිපයක් ආවා. ඒ සියලු දෙනාට බොහොම පිං. අපි ඉදිරියේදීත් මේක අවස්ථාව කරත් එයාලට ස්තුතිවන්ත වෙන්න. ඒ නිසා ඉදිරියේදීත් ඒ අයත් එක්ක එක්වලා අපි මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නැවත ශ්‍රීපාද පත්මෙල තියන්න ඒ වගේ මෙතන බුද්ධ මන්දිරය හදන්න ඒ දේවල් අද සාකච්ඡා කරන උන්වහන්සේත් එක්ක අපි එතන සුමන සමන් දෙවියෝ
අපි දිහා බලලා උන්වහන්සේ අපිට ඒකට කිසිම මේ බාධාවක් කරන එකක් නැහැ කියලා. මොකද හොඳ දෙයක් නේ කරන්නේ. ඒක නිසා මොකද සමහරක් දේවල් කියන්න බෑ. මෙතන නම් මේ වචන හොඳට බලන්න කිසිම වැරද්දක් නැහැ. මොකද නම් සමහරක් වචන අල්ලලා ඉදිරි නඩු වාරයේදී මට ගැටලුවක් එන්න පුළුවන්. ඒ නිසා මෙතන කියපු දේවල් වල කිසිම මේ එකක් නැහැ. දැන් අපිට සතුටුයි කියලා කියන්නත් බෑ. ඊළඟට දායි මේ අන්න අරු සතුටින් ඉන්නවා කියලා හිරේට දාන්න පුළුවන්. ඒකින්ද මේ හැමෝම එකතු වෙලා මේ ගමන අපි යන ගමනේ සුමන සමන්දේවියන්ගේ ආශිර්වාදේ රටවල් වල ඉන්න සියලුම සහෝදර සහෝදරියන්ටත් ලංකාවේ අද මේ ශ්‍රීපද ස්ථානයේ වැඳ පුදා ගන්න ආපු නැති සහෝදර සහෝදරියන්ටත් වැඳ පුදා ගන්න ආපු සහෝදර සහෝදරියන් සියලුම දෙනාට සුමන සමන්දේවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය ලැබෙන්න කියලා ඒ සියලු දෙනාටත් යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අපි හැමෝම අපේ ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරලා තියෙනවා මේ ස්ථානෙට අපි අර පුදුමේ අපේ හම්බුනේ බගවාලින් ගෙනල්ලා තියෙනවනේ අපි සිල්පල් පරණ අපි වලගේ නායක ස්වාමීන් වහන්සේට කතා කරලා මේ බුදු ඔන්නපත් කරන්න අපි පිළිම දෙකක් කියන්නේ අපි උඩින්ම තමයි තිබ්බේ පිළිමේ මේ දැන් අපි නායක ස්වාමීන් වහන්සේට කතා කරලා මේ බුදු පිටියක් කරන්න කියලා දැනුවා ඒකට අපේ කට්ටිය පිරිස එක්කව වෙනවනේ. ඒක ගලගලා හරියට අදින්න පුළුවන් කට්ටිය උඩ. එහෙම දෙයක්. එහෙම අපේ හාමුදුරුවන්ගේ ආශිර්වාද කරනවා අපි යනවා. ලන්ඩන් වල ඉඳලා මම ලන්ඩන්. ආවද දායි. අපි දැන් ආපහු ආවාරය ආව අපේ හාමුදුරුවෝ. අපි දැක්ක කට්ටියක් මේ සුද්ධ කරගෙන උන් වරන්ද දාන්න පොඩි වචන කිහිපයක් කැමති නම් ඔය දෙයක් කරගෙන යන්නේ අපි දකිනවා මේ ලංකාවේ තියෙන ගැටලු වෙනුවෙන් තරුණයෝ විදියට ඔබ බොහොම එලිතර වේ කටයුතු වලට කිසි දෙයකට සැලෙන්නේ නැතුව කටයුතු කරනවා. අපි මහා සංඝරත්නයේ විදියටත් ඒ වගේ ශක්තියක් තරුණයන්ගෙන් පැමිණෙන එක පිළිබඳව අපි බොහොම අගය කොට සැලකනවා. ඉතින් මේ වෙලාවේදී තව තවත් ඔබේ සියලු කටයුතු රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන සියලු කටයුතු සාර්ථක කරගන්නට හැම දිනාටම මේ සමන් දෙවියන්ගේ ආශිර්වාදය, තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.